අයිබෝන් අපි දැන් රැඳී සිටින්නේ මාකුමුර බහුත ප්‍රහාණ මධ්‍යස්ථාන පරිශ්‍රයේ විශේෂයෙන්ම අද දිනේ අපිට දක්නට ලැබෙනවා විශාල මගින් සංඛ්‍යාවක් මෙම ස්ථානයට පැමිණෙනවා අධිවේගී මාර්ගයේ භාවිත කරමින් තම ගම බිමෙන් යාම සඳහා ඉතින් මා සමග සම්බන්ධ වෙනවා ජාතික ගමනාගමන කමිෂන් සභාවේ මාකුමුර ප්‍රහාණ මධ්‍යස්ථානයේ සේවයේ නියුතු වෙතසිංහ මහත්මයා දෙන්න අපි දැනගන්න කැමතියි ඔබතුමාගෙන් දැන් ඉදිරියේදී මේ මගී ඉල්ලුම මත මොන වගේ බස් සැපයුමක්ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන්නේ? ඇත්තටම දැන් මේ වෙද්දි සෙනඟ මං හිතන්නේ අති බහුතරයක් ගමන් නිමා කර තිබෙනවා. අපි මේ වෙද්දි මේ මොහොතේදී ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා ශ්‍රී ලංගම එකතු වී ගාල්ල මාතර මේ අන්ත දෙකට පමණක් ගාල්ලට විතර බස් 80කට ආසන්න සංඛ්‍යාවක් මේ යොදවලා දිනවා. ඒත් එක්කම මාතරටත් එහා සමානව බස් රථ සංඛ්‍යාවක් යොදවලා දෙනවා. මම හිතන්නේ ඒ වගේම ඇඹිලිපිටිය, තංගල්ල, හම්බන්තොට, බදුල්ල, අම්බලන්ගොඩ යන ප්‍රදේශවලට මේ වෙදි අතිරේක බස් රථ පමණක් 80කට ආසන්න සංඛ්‍යාවක් අතිරේක බස් රථ පමණක් යොදවා තිබෙනවා. ඉතින් ඒත් එක්කම දැන් එන වැඩි වෙන මගී ජනතාව සඳහා මේ බස් රථ සෙනඟ පටවන්නේ නැතුව මේ අවස්ථාව මෙතනට කැඳවනවා. ඒ කැඳවලා මේ ඉන්න සෙනඟ යවන්න අපි යහුසුලෝ කටයුතු කරනවා. මම හිතන්නේ උදේ වරුව වෙද්දී මේ මොහොතේ තමයි මම හිතන්නේ පොඩ්ඩක් සෙනඟ දැන් එක රොත්තට ඇවිල්ලා තියෙන අපේ සියලුම බස් රථ ටික පිටත් වුණු හින්දා මේ මෙහෙම සෙනඟ රැඳී සිටින්නේ. නමුත් මේ සඳහාත් අපි විකල්ප වැඩසටහන තියෙනවා. අපේ සියලු බස් රථ තව ස්වල්ප වේලාවක මෙතනට ගමන් කරපු බස් රථ සියල්ල පැමිණෙනවා. ඒ පැමිණෙද්දී මේ ඉන්න මගීන්ටගේ සුව පහසු සඳහා අපි සියලු ගත හැකි සියලුම පියවරල් අපි ගන්නවා. ඒත් එක්කම කියන්නට ඕනේ ලෝකයේ මෙවැනි බස් නැවතුම් පොලක් කොහෙවත් දකින්නේ නැහැ. විනාඩි 10කට බස් රථයක් පිටත් කරන එක ගමනාන්තයකට. ගාල්ල මාතර මේ තංගල්ල ඇඹිලිපිටිය මේ විනාඩි සමහර බස් අන්තවලට විනාඩි 10න් 10ට බස් යවනවා. ඉතින් එහෙම බස් යවන්න බස් රථ සංඛ්‍යාවක් අපිට ඇත්තෙම නැහැ. මෙහෙම ලෝකේ කොහෙවත් මේ වගේ ස්ටෑන්ඩ් එකක් හොයන්නේ නැහැ මේ විනාඩි 10න් 10ට බස් යවන. ඉතින් මෙහෙම යවලත් මේ මොකද මේ තැන මේ වගේ රාජකාරිය කරන නිසාම තමයි මගින් තමන්ගේ ගමන් පහසුව සඳහා මේ ස්ථානට වැඩිපුර සෙනඟ පැමිණෙන්නේ අපි ඔවුන් සඳහා අපකපිවි වැඩ කරන නිසාමයි. බොහොමත් ස්තුතියි ඔබතුමාට අපත් සමග සම්බන්ධ වුණාට. ඉතින් හිතවතුනි අපි දකිනවා ඇති අපි පසුපසින් ඔබ දකිනවා ඇති මගින් සංඛ්‍යාවට සරලන ආකාරයට විශාල නිරන්තරයෙන් බස් රථ ලබා දෙන ආකාරයක්. ඉතින් අපි නැවත හැම වෙන බලාපොරොත්තු වෙන දැන් සමගන්න බොහොම ස්තුතියි ඔබට.